මේ ඔබට පේන්නේ මාතලේ යටවත් ප්‍රාදේශීය කොමිටාසේ පෞරාණික සතර මහා දේවාලයක් වෙන රත්තරලා විහෙරගල රජමහා විහාරස්ථානයේ ඉපැරණි දේව මන්දිරය. එහි ඇතුළත රවුම් ආකාරයෙන් නිර්මාණය කර තිබෙන දේවාලයක්. එහි අවට වටපිටාව නැත්නම් දේවාලේ වට බරාදේ ඒ මැදි කරලා තමයි ඉදිකිරීම කටයුතු කරලා තිබෙන්නේ. පෞරාණික ස්ථානක් සියලුම දෙනා මෙම දේවාලය සඳහා පැමිණෙනවා. මුස්ලිම් ඒ වගේම දෙමළ සිංහල කියන හැම කෙනෙක්ම ඇවිල්ලා විශේෂයෙන් මේ සඳහා බාරහාරයෙන් සිද්ධ වෙනවා තම තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට. මේ ඓතිහාසික බේරගල් රජමහා විහාරස්ථානයේ අවුරුදු 1500කටත් වඩා ඉපැරණි විහාරස්ථානයක්. ගල්ලෙන් සහ චෛත්‍ය වලින් යුක්තයි. පැරණි දේව මන්දිරයේ සමගම ඒ වගේම රජ දවස ඉදි කරන ලද චෛත්‍ය යෝගිම දේව විශේෂයෙන් දුර්ලභ වූ විහාර මන්දිරයේ සතර බුදුරු හතර පැත්තට පිට දීලා ඒ වගේ මේ බුදුරු අභිනිෂ්ක්‍රමණය කරපු ආකාරය ඉවත් මේට ඇතුළත් විහාර මන්දිරය හදලා තිබෙන්නේ. ඉපැරණි විතිසිතුවම් දුෂ්කර කඳු මුදුනක් මත පවතින මේ ස්ථානයේ දැනට වර්තමාන තත්ත්වයේ පෙරණි ගොඩනැගිලි තිබුණේ ගොම් මැටි ගාලා ඒවා සියල්ලම අද වර්තමාන තත්ත්වයට සකස් කරලා තියෙනවා. ගල්ලෙන් ගල් ආසන සහිතව දැනට ඉදිවමින් පවතින පිළිම වහන්සේ මේ ඡායා රූපයක් පෙන්වන්නේ. මේ අර්ධයක් දැනට නිමා කරලා තියෙනවා. එය දැක බලා ගැනීමට ඔබලාට මේ ස්ථානයට ළඟා විය හැකියි.